දුක්ඛා පටිපදා දන්ධා විඤ්ඤා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා සුඛා පටිපදා දන්ධා විඤ්ඤා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා. නිවන් මාර්ගයේ ගමන් කරනකොට ඕලාරික ක්ලේශය යටපත් කරන තැනක් තියෙනවා. කෙලෙස්යන්ගෙන් හිත මුදව ගන්න තැනක් තියෙනවා. ඒ තැනින් මුදව ගත්තට පස්සේ තමයි නියම ප්‍රතිපදාවෙන් විදර්ශනාව සිද්ධ කරන්නේ. ඒකට අපි සාමාන්‍යයෙන් කියන විදර්ශනාවේදී මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය පරම කොටයි ප්‍රතිපදාව. සමත භාවනාවේ නම් උපචාර සමාධිය පරම කොටයි ප්‍රතිපදාව. ඒ කෙලෙස්යන් යටපත් කර ගැනීමේ ගමන සමහරු ඉතා දුක්ඛසේ සිද්ධ කරන්නේ. මොන හේතු නිසාද? ක්ලේශ අධිකයි සමහරුන්ගේ. ප්‍රත්‍ය පහසුකම් අඩු නිසා ප්‍රත්‍ය වලට වෙහෙසෙනකොට ප්‍රතිපදාව අඩාල වෙනවා, භාවනාව අඩු වෙනවා, කෙලෙස් ඇති වෙනවා. රෝගාබාධ නිසා, කල්යාණ මිත්‍රයෝ නොලැබීම නිසා සමහර කෙනෙක්ට දුකසේ තමයි මේ මූලික පියවර යන්නේ. ඒක දුක්ඛා පටිපදා. කෙලෙස් ටික යටපත් කරගත්තට පස්සේ බාධක ඉවරයි. දැන් තියෙන්නේ ඥානය කොතරම් බලවත්ද කියන එක මත ඉතිරි ඥාන ටික වැඩිලා නිවන අවබෝධ කිරීම. ඒකට කියනවා අභිඥාව කියලා. අභිඥා කියන්නේ සයිකික් පවර් කියන එක නෙවෙයි. මේ විදර්ශනා ඥාන ටික වැඩෙන හැටි. සමහරුන්ගේ ඒක හිමින් වැඩෙන්නේ. ඒක දන්දහා විඤ්ඤා. සමහරුන්ට දුක්ඛා පටිපදා දුකසේ කෙලෙස් යටපත් කරනවා. ඉතිරි ටික වේගෙන් යනවා. දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා. හැබැයි සමහරු මූලික ප්‍රතිපදාව සුවසේ සිද්ධ කරගන්නවා. ඇයි? කෙලෙස් අඩුයි, ප්‍රත්‍ය පහසුකම් හොඳයි, කල්යාණ මිත්‍ර ආශ්‍රය හොඳයි, නිරෝගී. මේ නිසා දා සුවසේම කෙලෙස් ටික යටපත් කරගෙන සිත ක්ලේශයන්ගෙන් මුදවාගෙන ඊළඟ විපස්සනා කරනවා. සුඛ ප්‍රතිපදාවෙන් ගමනිනවා. සමහර විපස්සනා පරක් වෙන්න පුළුවන් දන්දහා විඤ්ඤා. සමහර කෙනෙක් සුඛා පටිපදා කිප්පා විඤ්ඤා පහසුවෙන් කෙලෙස් යටපත් කරගෙන වේගයෙන් නිවන කරා යනවා. මතක තියාගන්න, යම් කෙනෙකුගේ නිවන් ගමනට උපකාර කරනවා නම්, අනුග්‍රහ කරනවා නම්, සුවසේ මෝන් මේ නිවන් ගමන යාවා කියන හිතෙන් අනුග්‍රහ කරනවා නම් ඔබ කරන්නේ ඒ නිවන් මඟ යාගන්න පිරිසගේ ප්‍රතිපදාව සුවපත් කිරීමයි, සපවත් කිරීමයි. මොකද ප්‍රතිපදාව දුක් සහගත වෙන්න පුළුවන් කෙලෙස් නිසා විතරක් නෙවෙයි, ප්‍රත්‍ය අඩු වීම නිසා, රෝගී වීම නිසා. ප්‍රත්‍ය අඩු වෙනකොට කෙලෙස් උප්පත්තියට හේතුවක්. ප්‍රත්‍ය අඩු වීම රෝගයට හේතුවක්. මේ අවස්ථාවලදී තිබුණු ධානය පිරිහෙනවා සමහරුන්ගේ. ඥානය මොහු කරන්නේ නැහැ ආහාර සප්පාය නැති වෙනකොට, සේනාසන සප්පාය නැති වෙනකොට. ඒ නිසා පහසුකම් ගොඩාක් අඩු වෙලා අපහසුතා එනකොට සමහරුන්ගේ ප්‍රතිපදාව දුක් සහගත වෙනවා. අවශ්‍ය පහසුකම් ටික ලබා දීමෙන් ඔවුන්ගේ ප්‍රතිපදාව සුඛ සහගත වීමට අපි උපකාර කරලා දෙනවා. හැබැයි මේ සැපේ හේතු කරගෙන වැරදියට පරිභෝග කරලා කෙලෙස් ඇතු කරගත් උපදවා ගත්තොත් ඒකේ භික්ෂුවගේ නොහැකියාව. නමුත් උපකාර කරන පිරිස උපකාර කරන්නේ අහෝ මුන්හන්සේලාගේ ප්‍රතිපදාව සුවපත් වේවා කියන අදහසෙන්. කම්ම සරික්කතාව ලෙස මොකද්ද වන්නේ? තමන්ගේ නිවන් ගමන සුඛ ප්‍රතිපදා නිවන් ගමනක් බවට පත් වෙනවා. ඒ නිසා මහා සංඝ රත්නයට අපෝපකාර කිරීමේදී කවර උපකාරයක් සිද්ධ කළාද? ධනෙ වේදම් කළා, ආහාර පිළිගන්නලා, කුටි හදලා දීලා, වත්ත පිටිය සුද්ධ කරලා, මොන විදිහේ උපකාරයක් සිද්ධ කළත් වත් පිළිවෙත් කරලා මේ සිද්ධ කරලා තියෙන්නේ උන්වහන්සේලාගේ ආජීවය පහසු කිරීමක්. ධර්ම මාර්ගය පහසු කරනවා නම් ඍජුවම අවවාදය දෙන්නට ඕනේ. ඒක ගිහි අයට කරන්න බෑනේ ලේසියෙන්.
භික්ෂුවකට සාමාන්‍යයෙන් ධර්මාවාදය දෙන්නේ භික්ෂුන් වහන්සේලා. කලාතුරකින් දක්ෂ ගිහි කෙනෙක් ඉන්නට පුළුවන් චිත්ත ගෘහපති වගේ. සාමාන්‍යයෙන් වෙන්නේ ඒකට ධර්මදර කෙනා තමයි උපදේශය දෙන්නේ, ගුරුවරයා උපදේශය දෙන්නේ. ගිහි අය විසින් සිද්ධ කරන්නේ ආජීවයට උපකාර කිරීම. ඒ නිසා මහා සංඝයාට උපකාර කිරීමේ තියෙන මූලිකම ලක්ෂණය තමයි උන්වහන්සේලාගේ ප්‍රතිපදාව පහසු කරනවා. ආජීවයට පහසු කිරීමේ ප්‍රතිපදාවට මාර්ගය හදලා දෙනවා. ඒ නිසා අපි නිතර සිහිපත් කරන්නට ඕනේ මහා සංඝයාට මොන විදිහේ උපකාරයක් අපි සිද්ධ කළත් සිව්පසයෙන් ඒ සියල්ල උන්වහන්සේලාගේ ආජීවය පහසු කිරීමක්. ඒ තුලින් ප්‍රතිපදාව ඉදිරියට යාවා, පහසුවෙන් යාවා කියන හත තමයි අපිට තියෙන්නේ. අපි හැමදෙනාම සිහි කරන්නට ඕනේ මෙවන් වූ ප්‍රතිපදාවන් වල භික්ෂු සුරක්ෂා වැඩසටහන් උදව් කිරීම, සංඝයාට කැපවීම, මේ දේවල් සිද්ධ කිරීම තුළින් අපි සිද්ධ කරලා තියෙන්නේ අපේ ප්‍රතිපදාව සෝපත් කර ගැනීමට පාරමී බීජයක්, කර්ම බීජයක් ඇතුළත් කර ගැනීම කියලා මතකයි. නිවන් මාර්ගයේ පින්වතුනි ක්‍රම 4කට අපි අවසන් කරන්නේ.